ඔයාලව සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ප්‍රෙග්නන්ට් කල අපි අනිවාර්යයෙන්ම විටමින් බොන්න ඕනනේ. ෆෝලික් ඇසිඩ්, විටමින් C, කැල්සියම්, යකඩ. පොදුවේ අපි මේ හතරටම විටමින් කියලා කිව්වට කැල්සියම් සහ යකඩ කංජු ලවණ ගණයට තමයි වැටෙන්නේ. අපි මුලින් බලමු ඊට අමතරව අලුතින් හඳුන්වලා දීලා තියෙන යුනිමැප් කියලා මල්ටි විටමින් එකකුත්. හරි. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමුකෝ ෆෝලික් ඇසිඩ් ගැන. ෆෝලික් ඇසිඩ් පෙත්තක් දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මාස 6ක කාලයක සිට හෝ මාස 4ක කාලයක ඉඳන් හරි මේ ෆෝලික් ඇසිඩ් පෙත්ත ගන්න කියනවා. ෆෝලික් ඇසිඩ් පෙත්ත මගින් දරුවාගේ ස්නායු පද්ධතිය සම්බන්ධව ඇති වෙන සංකූලතා අවම කරගන්න පුළුවන් හින්දා තමයි මේ ෆෝලික් ඇසිඩ් පෙත්තක් ගන්න කියන්නේ. ඉතින් ඔයාට මේ ඔයා නොදැනුවත්ව ගැප් අරන් තියෙනවා නම් ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත දා ඉඳලා අනිවාර්යයෙන්ම මේ පෙත්තක් ගන්න ඕනේ. ඊළඟට විටමින් C. කුසුදුල වැඩෙන දරුවාගේ අස්ථි හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිවීමට විටමින් C අවශ්‍ය වෙන වගේම සිරුරට යකඩ අවශෝෂණය මැනවින් සිදු කරනවා මේ විටමින් C වගේ. ඒ වගේම අම්මා අවශ්‍ය ප්‍රමාණයට විටමින් C ගන්නවා නම් දරුවාට නිරෝගී සමක්ද ලැබෙනවා. යකඩ මගින් අම්මගේ සිරුරේ සිට දරුවාට ඔක්සිජන් ගෙන යාමට උපකාරී වන්නේ මේ යකඩ මගින්. ගර්භණී කාලයේදී අම්මලට යකඩ උණතා ඇති වෙන්න පුළුවන්. මේ යකඩ උණතාවයන් වළක්වා ගැනීමට යකඩ පෙති නිසියාකාරයෙන් ගන්නවා වගේම කැල්සියම් පෙති සමග යකඩ පෙති බොන්නේ නැහැ. විටමින් C සමග තමයි යකඩ පෙත්ත ගන්න ඕනේ. ඒ වගේම තේ කෝප්ප වැනි පානයන් හා ආහාර ගැනීමෙන් පසු පැය දෙකකට පස්සේ තමයි මේ යකඩ පෙත්ත බොන්න පුළුවන්. එහෙම නැත්නම් කෑම කන්න පැයකට කලින් මේ යකඩ පෙත්ත බොන්න පුළුවන්. කැල්සියම් මගිනුත් අම්මට වගේම දරුවාට අස්ථි පද්ධතිය වර්ධනයට නියකෙස් දත් වර්ධනය වීමට උපකාරී වෙනවා. ඉතින් ෆෝලික් පෙත්ත නැතිව යකඩ විටමින් C කැල්සියම් පෙති බොන්න දෙන්නේ ගර්භයට සති 12ක් වුණාට පස්සේ. මේ විටමින් 4ට අමතරව අලුතින් මල්ටි විටමින් එකක් හඳුන්වලා තියෙනවා යුනිමැප් කියලා. මේක ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකේ link එක මම පහළ දාලා තියන්නම්. මේ මල්ටි විටමින් එක බොනකොට ෆෝලික් ඇසිඩ්, යකඩ, විටමින් C කියන පෙති තුන වෙනම බොන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කැල්සියම් පෙති දෙකක් විතරයි ඔයාලට උදේට ගන්න ඕනේ. ඉතින් මේ විටමින් අනිවාර්යයෙන්ම ගන්න. මොකද ඒක ඔයාට වගේම ඔයාගේ කුස තුල වැටෙන දරුවාට ගොඩාක් උපකාරී වෙනවා. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. අතට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.